අබරාදුව කෝක්වත්ත ප්‍රදේශයේ නවාතැන් පොලකට එල්ල වූ ප්‍රබල අකුණු ප්‍රහාරයකින් මියගිය තරුණියගේ මරණයට ඍජු හේතුව අකුණු සැර වැදීම නොව ගොඩනැගිල්ලේ සුන්බුන් හිස මත පතිත වීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මියගොස් ඇත්තේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ 26 හැවිරිදි ඉමාෂා මදුභාෂිනී හිතවංශ නැමැති තරුණියකි. අකුණු සැර වැදීමත් සමග නවාතැන් පොලේ ගොඩනැගිල්ලට සිදු වූ හානිය හේතුවෙන් කඩා වැටුණු කොන්ක්‍රීට් ගඩොල් හා උළුකැට්ට සුන්බුන් හිසෙහි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල මරණයට හේතු වී ඇත. අකුණු සැර ඇගේ සිරුරට ඍජුවම ස්පර්ශ වී නොමැති බව පරීක්ෂණ නිලධාරීහු තහවුරු කරති. පස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිටි ඉමාෂා අනතුර සිදුවීමට පෙර දින නිවස බලා යෑමට සූදානම්ව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් ගමන නතර කර තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමග කාමරයේ සිටි අනික් තරුණියද තුවාල ලබා මේ වන විට ගාල්ල කරාපිටිය සීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම අකුණු පහර කෙතරම් ප්‍රබලද යත් නිවසේ තිබූ විදුලි උපකරණ පවා පිලිස්සී ගොස් තිබුණි. 19 සුවසැරිය ගිලන් රථ සේවය මගින් රෝහලට රැගෙන එන විටත් ඉමාෂා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.